හෙලෝ අපි අලුත් වීඩියෝ එකකින් එකතු වෙලා ඉන්නේ. පේන්නේ නැහැ. දැන් පේනවා. හරි. අපි ඉන්නේ අද කොහෙද? පාඩියේ. ඕක බලන්න බෑ. හරි අපි ලාම්පුවකුත් පත්තු කරගත්තා. දැන් තියෙන්නේ බත ගහලා ගෙනා පොඩ්ඩක් කපා ගන්න. අද හදන්නනේ රයිස් එක. අද වාඩියේ මික්ස් රයිස් එකක් හදන්න යන්නේ. එහෙනම් අපි දැන් ලිප පත්තු කරලා බත හදාගමු. හරි ලිප පත්තු කරගත්තා. ලාම්පු එළිය මදි හින්දා අපි මේ ගෙනාපු ටෝච් එක. ලොකු ටෝච් එක. ඒ ටෝච් එක ගන්න ඕන. ඒ කුණු වෙනවද දන්නවද? නෑ නෑ. ටැප් එක කුණු වෙනවද? නෑ. එහෙනම් ඉතින් අල්ලන්න බෑ. මොකක්ද වෙන්නේ? හරි දැන් මේ ඉරාගත්තු රම්පේ කොළ ටික දාගන්නවා. තාමනේ ලුණු ටිකක් දාන්න. හරි අපි පත්තු කරගත්තු ලාම්පුවක් තාම තියෙනවා. ටෝච් එකක් ගහගෙන තියෙන්නේ. හරි දැන් තියෙන්නේ බත ලිපේ තියාගත්තා. දැන් තියෙන්නේ ගෙනාපු ටික කපල කොල්ල ගන්න තියෙන්නේ. ඉස්සෙල්ලා මස් ටික කපාගෙන ඊට පස්සේ ලෝල් ටික කපා ගන්න ඕන. අපි දැන් ඒ ටික කපා ගමු. මේ මොනවද? ඔබනම් මේ දීවනු කුකුල් පළුවයි පීකු දුරික. දැන් මේ කපා ගන්න තියෙන්නේ. රයිස් එකට දාන හින්දා හැම පොඩක් කලව ගන්නවා. හරි අපි ගෙනාවු මස් ටික කපා ගන්න යන්නේ දැන්. චිකන් කරියට දාන්න මේ ලොකු කෑලි කපලා රයිස් එකට දාන්න පොඩි කෑලි ටිකක් කපා ගන්නවා. අපි චිකන් ටික කපා ගත්තා. අපේ බත දැන් තැම්බිලාදී.
හරි ඉන්ද්‍ර පොඩ්ඩක් ඇදගත්තා ඇති කීයද නෑ එයි දෙකින් ගබම් ලාම්පුව තාම තියෙනවා බත ගාන්ට එල්ලදී නවුලන්නේ හරි දැන් බතනි වෙනකන් අනිත් තෙල වල ටික කපා ගන්න ඕන මොකද වෙන්නේ උඩ කවලන් උනා කැරටි වසි උනා මේ මොකද්ද හරි අපි චිකන් ටිකක් කපා ගත්තා ඉස්සෝ ටිකත් හොදගත්තා දැන් එලෝල් ටිකත් කපාගෙන තියෙන්නේ මේ තියෙන අපි දාන ටික මික්ස් රයිස් එකට දාන ටික සොසේජස් කැරට් ලීස් මිරිස් මස් තියෙන ඉස්සෝ තියෙනවා ඊට පස්සේ මේ සුදු ලුණු චොප් කරගෙන තියෙන්නේ පොඩ්ඩක් පිපිඤ්ඤේ ටිකක් තියෙනවා ඒක අන්තිමට ගන්නෙ දැන් චිකන් ටික තඹගෙන සේරම බෙදලා රයිස් එක හදාගන්න තියෙන්නේ හරි අපි දැන් චිකන් ටික තඹ ගන්න යන්නේ මේකට දාලා චිකන් ටික තඹ ගන්න ඕන අපි චිකන් එක තඹ ගන්න කහ පොඩ්ඩකුයි ලුණු පොඩ්ඩකුයි එකතු කරගමු හරි අපි දැන් තඹගත්තු චිකන් ටික කට්ටියත් එක්ක කඩාගෙන යන්නේ චිකන් ටික කඩාගෙන චිකන් ටික බැද ගන්න ඕන බැදගෙන අපි ඉස්සෝ අනිත් ටික බැදගෙන රයිස් එක හදාගෙන යමු හරි අපි දැන් ඉස්සෝ ටික බැද ගන්න යන්නේ අපි තෙල් ටිකක් දාගමු හරි දැන් තෙල් ටික රත් වෙලා තියෙන්නේ දැන් අපි ඉස්සෝ ටික දාගමු හරි ඉස්සෝ ටික වැදිලා තියෙන්නේ දැන් සොසේජස් ටික දාගන්න හරි අපි ඉස්සෝ සොසේජස් චිකන් ටිකක් දාගත්තා දැන් පොඩ්ඩක් බෙදෙනකම් මේ පොඩ්ඩක් හැදියා ගන්න අපේ ලාම්පුව තාම තියෙනවා හරි අපි ඉස්සෝ දැම්මා ඊට පස්සේ චිකන් ටික එකතු කරගත්තා ඊට පස්සේ කැරට් දැම්මා අමු මිරිස් දැම්මා ඔය ටික දාගෙන තියෙන්නේ දැන් අපිට තියෙන අන්තිමට බිත්තර දාන්න
බිත්තරේ ගොඩක් අමතක වුණා. දැන් ඒක අන්තිමට දාගන්න හදන්නේ. අපි මේ මික්ස් රයිස් එකට බිත්තර 5ක් දානවා. වැඩි වුණත් කවන්නේ බිත්තර 5ක් දාන්න යන්නේ. එකයි දෙකයි හරි බිත්තර ටිකක් දාගත්තා. දැන් මේ ටික හර වුණාට පස්සේ අපි බට්ටි එකතු කරගමු. හරි අපි දැන් එකතු කරගන්නේ කරාබු නැටි, එනසල්, ගම්බිරිස්, කහ, මෙතන යට ලුණු පොඩ්ඩකුත් තියෙනවා. මේ ටික අන්තිමට එකතු කරගන්න හිතුවා රස වෙන්න. හරි අපි දැන් අන්තිමටම අපි හදාගත්තු බත් එක මේ තියෙන්නේ හාල් කිලෝ 1.5ක බත් එකක් තමයි මේ. අපි මේ ටික එකතු කරගෙන අන්තිමට ලීස් ටික එකතු කරගන්න ඕන. අපි දැන් බත් ටික එකතු කරගමු. හරි අපි දැන් අන්තිමට ලීස් ටික එකතු කරගන්න යන්නේ. ඔන්න එහෙනම් අපි අද හදාගත්තු මික්ස් රයිස් එක හාල් කිලෝ 1.5යි. හරි අපි ආවේ 7ට විතර. දැන් 10යි. රෑ 10යි වෙලාව. අපි දැන් හදාගත්තු රයිස් එක කන්න යන්නේ. හරි අපි කන්න යන්නේ. හොඳයිනේ. එහෙනම් වීඩියෝ එක ඉවරයි. අපි ඊළඟ වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙමු. Ini hidung dah hilang ni. Orang hidung.